මේ ක්‍රෝධ, වෛරී, ද්වේෂ සහගත සිතුවිලි හිතට ආවයින් පස්සේ පළමුව සාපේක්ෂව හිතන්න, දෙවනුව ආදීනව හිතන්න, තුන්වෙනුව හේතු ප්‍රත්‍ය සිද්ධාන්ත අනුව මේ සිතුවිලි නැති කරන්න, මර්ධනය කරන්න හිතන්නේ කියලා. හතරවෙනි අවස්ථාව හරියන්නේම නැහැ. ක්‍රෝධය හිතට එනවා. දකින්නකොට එනවා තරහව. දකින්නකොට වෛරය එනවා. දකින්න ඇහෙනකොට බුදුහාමුදුරු දේශනා කරනවා එවන් වූ අවස්ථාවකදී ඔබ කර කර ඉන්න වැඩේ නතර කරන්න. ඉන්න තැනින් මදකට අයින් වෙන්න. වෙනත් වැඩකට යොමු වෙන්න. බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ සිහිපත් කරන්න. පිරිත් ටිකක් අහන්න, ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න. පන්සලට යන්න, බුදුන් වඳින්න, බණ භාවනා ආදී උසස් චර්යාවන් වල යෙදෙන්නටයි කියලා. එහෙමත් බැරි නම් බුදුහාමුදුරෝ දේශනා කරන්නේ කොහොමද? දන්තේන අභිදන්ත මාදාය. යටි හැන්දේ තියෙන දත් ටික උඩු හැන්දේ දත් ටිකට සම්බන්ධ කරගෙන ඉන්නවා. ජිව්හාය තාලුං ආහච්ච. දිව උඩ තල්ලට හයියෙන් තද කරගෙන ඉන්නවා. බලන්න බුදුහාමුදුර අපිට අවවාද කරපු ආකාරය, අනුශාසනා කරපු ආකාරය.